සුබ දවසක් හැමෝටම මේ පාස්පෝර්ට් හදන්න පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක පුරවද්දී ඇති වෙලා තියෙන තව ප්‍රශ්නයකට උත්තරයක් දෙන්න තමයි මම මේ ආවේ. මොකද මේක මගේ වීඩියෝ වලට හැමෝම අහලා තියෙනවා. මේ ඔන්ලයින් බුකින් කරන කොටත් එහෙමයි අනිත් ක්‍රමයට දාන කොටත් එහෙමයි මේ මොන ක්‍රමයට ගියත් පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක පුරවන්න ඕනනේ. අන්නේ පාස්පෝර්ට් එක ඇප්ලිකේෂන් එක පුරවද්දී මේ ආපු ප්‍රශ්නයක් තමයි මේක හැමෝටම මේ එඩ්‍රස් එක ලිපිනේ කතන්දරේ. එතකොට ලිපිනය එතන අහලා තියෙනවනේ පර්මනන්ට් ඇඩ්‍රස් එක මොකක්ද කියලා. එතකොට අපේ අයට තියෙන ප්‍රශ්නයක් තමයි මගේ ඩෙන්ටිටි එකේ තියෙන එක ඇඩ්‍රස් එකක්. උප්පැන්නේ තියෙන එක ඇඩ්‍රස් එකක්. මම දැනට පදිංචි වෙලා ඉන්නේ තව ඇඩ්‍රස් එකක. සමහර විට රට ඉන්නව වෙන්න පුළුවන්. ඒ කොහොම කොහේ වුණත් ඔයාලා පාස්පෝර්ට් එක හදන ෆෝම් එක පුරවද්දී එතන අහන්නේ ස්ථීර පදිංචිය. එතකොට ස්ථීර පදිංචිය කියන්නේ ඔයාලා දැනට ඉන්නේ කොහෙද අන්නේ ඇඩ්‍රස් එක. සමහරට ඔයාලා බදු ගෙදරක ඉන්නවා නම් ඔයාට ඒ ගෙදරට ලියුම් එන එක විශ්වාස නැත්තම් ඒ ලියුම් ඔයාට හම්බෙනවද නැද්ද කියන එක ෂුවර් නැත්තම් මොකද මේ පාස්පෝර්ට් එක කියන එක වැදගත් ලියකුවිල්ලක්නේ. ඔයාට දාන්න පුළුවන් ඔයාට විශ්වාසවන්ත තැනක එහෙම නැත්නම් ඔයාලයි මහ ගෙදරක ඒ වගේ තැනක ලිපිනයක් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. කොහොම වුණත් ඔයාට ස්ථීරවම මේ ලිපිගොනු ටික ආවොත් තැපෑලෙන් ලබා ගන්න පුළුවන් ඇඩ්‍රස් එක තමයි එතෙන්ට දාන්න ඕන. අන්න ඒක නිසා හොඳට මතක තියාගන්න ඩෙන්ටිටි එකේ තියෙන ඇඩ්‍රස් එක කියන කතාව අදාළ වෙන්නේ නැහැ. උප්පැන්නේ තියෙන ඇඩ්‍රස් එක කියන කතාව අදාළ වෙන්නෙත් නැහැ. ඔයා දැනට ස්ථීරව පදිංචි වෙලා ඉන්නේ කොහෙද අන්නේ ඇඩ්‍රස් එක තමයි එතෙන්ට දාන්න වෙන්නේ. මොකද උප්පැන්නේ හදද්දී ඔයා ඉන්නේ වෙන තැනක වෙන්න පුළුවන්. ඒ ඇඩ්‍රස් එක වෙනයි එතකොට. ඩෙන්ටිටි එක හදද්දී ඒ ඇඩ්‍රස් එක වෙනයි. තැපැල් හඳුරුම්පත් තියෙන අය හිටියොත් ඒ ඇඩ්‍රස් එක වෙනයි. දැනට ඔයා ස්ථිර පදිංචි වෙලා ඉන්න වෙලා තැන වෙනස් වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔයාගේ ස්ථීර පදිංචිය තියෙන ලිපිනය තමයි ෆෝම් එකට ඇතුළත් කරන්න ඕන. ඒක නිසා හොඳට මතක තියාගන්න පටලවා ගන්න එපා. ඩෙන්ටිටි එක බලාගෙන විස්තර ටික පුරවන්න යන්න එපා. ඩෙන්ටිටි එකේ තියෙන විස්තර ටික දාන්න යන්න එපා. ඒ ඇඩ්‍රස් එකේ නෙමෙයි නම් ඔයා දැන් ඉන්නේ. ඔයා වන් ඩේ සර්විස් එකෙන් නෙමෙයි නම් දාන්නේ. එහෙම වුණොත් ඔයාට පාස්පෝර්ට් එක එව්වොත් අතට හොයාගන්න හම්බෙන්නේ නැහැ. මොකද අර ඩෙන්ටිටි එකේ තියෙන ඇඩ්‍රස් එකට තමයි ඔයාගේ ලිපිගොනු ටික යන්නේ. තැපැලෙන් එවන්නේ. දැන් මම දැක්කා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දී එයා පාස්පෝර්ට් ෆෝම් එක පුරවලා තියෙනවා. හැබැයි එයා පදිංචි ජපානේ. එයා එතකොට ස්ථිර පදිංචිය විදිහට දාලා තියෙන ජපානයේ ඇඩ්‍රස් එක. මොකද එයා ඉන්නේ ස්ථිර පදිංචිය විදිහට. එතකොට ෆැමිලි එක පිටින් වෙන්න පුළුවන් කොහොම හරි. එතකොට එයා එහෙනම් ඉතින් ඒ විදිහට තමයි කරන්න වෙන්නේ. මොකද එයාගේ ස්ථිර පදිංචිය එහෙ නිසා. ඒක නිසා පටලවා ගන්න එපා. කලබල වෙන්න එපා. තමන් ඉන්න දැනට ඉන්න ස්ථිර පදිංචි ඇඩ්‍රස් එක තමයි අනිවාර්යයෙන්ම ෆෝම් එකට දාන්න ඕන. ඕනම ප්‍රශ්නයක් අහන්න උත්තරයක් හොයලා දෙන්නම්. උත්තරයක් හොයලා කතා කරන්න. දන්න දෙයක් තියෙනවා නම් කියලා දෙන්නම්. දන්නේ නැති දෙයක් තියෙනවා නම් හොයලා බලලා කියලා දෙන්නම්. එහෙනම් අපි ආයි හම්බෙමු. බොහොම ස්තුතියි.